යාළුවනේ අද මං ඔයාට කියන්න යන්නේ සමහර විට අහන් ඉන්න ටිකක් අමාරු හැබැයි ඇත්තම කතාවක්. ඔයාගේ ජීවිතේ එක තැනක නතර වෙලා තියෙනවනම් ඒකට තියෙන්නේ එකම එක හේතුව. ඒ තමයි දේවල් ඔයාට ඕන විදිහට සිද්ධ නොවන එක. හැබැයි පොඩ්ඩක් හිතන්න. මේ ලෝකේ ඔයාට ඕන විදිහට කරකෙන්න ඕනේ කියලා කොහේ හරි ලියවිලා තියෙනවද? නෑ. මේක ඔයාගේ ජීවිතේ නම් ඔයාගේ හීනේ නම් ඒක ජයග්‍රහණය කරන්න ඕනේ ඔයාමයි. ඒකේ වගකීම තියෙන්නේ ඔයාගේ අතේමයි. ඔයා වැටිලා ඉන්නවද නැද්ද කියන එක මේ ලෝකේ කාටවත් අදාළ නැහැ. ඒ නිසා ජීවිතේට බයින් එක නතර කරලා ඔයාට ඕන දේ ඔයා ගාවට එනකම් බලන් ඉන්නේ නැතුව ඒ දේ ලබා ගන්න පුළුවන් මට්ටමට ඔයාවම හදාගන්න. ප්‍රශ්න කරන හිත අඬ ඉන්නේ නැතුව උත්තර ගැන විතරක් හිතන්න පටන් ගන්න. දැන් ඇති. හිත ඇතුලේ තියෙන බර නිදහස් කරලා අද ඉඳන් අලුත් ගමනක් පටන් ගන්න. ඔයා ඇතුලේ විශාල ශක්තියක් තියෙනවා. ඒ හැම දෙයක්ම එකතු කරගෙන එක ඉලක්කයකට අවධානය දෙන්න. මතක තියාගන්න. ඔයාගේ අවධානය තියෙන්න ඕනේ ගමන් මාර්ගය ගැන මිසක් ගමනාන්තය ගැන විතරක් නෙවෙයි. මොකද ගමනාන්තය ගැන විතරක් හිතුවොත් මග වර්ධින්න පුළුවන්. හැබැයි පාර ගැන විමසිල්ලෙන් ගියොත් කවදා හරි ඉලක්කයට යන්න පුළුවන්. පාර යනකොට දහස් ගණන් බාධකේ මොන දේ වුණත් නතර වෙන්න එපා. මහන්සි නම් ටිකක් විවේක ගන්න. හැබැයි ආයෙත් නැගිටලා ඉස්සරහට යන්න. බයසක වගේ දේවල් ඔයාව නවත්තන්න උපරිම උත්සාහ කරයි. ඒත් නතර වෙන්න එපා. දිගටම යන්න. ඔයාට පුළුවන්. ජය වේවා.